මේෂ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසේ කියන්නේ හරියට අර පරණ බැටරියක් අයින් කරලා අලුත්ම බැටරියක් දැම්මා වගේ ලොකු උනන්දුවක් අලුත් අදහස් ඇතිරෙන්න පටන් ගන්න මාසයක්. රාශි චක්‍රයේ පළවෙනිය. එහෙම නැත්නම් ඕනම අභියෝගයකට බය නැතුව ඉස්සරහට පනින්න. එඩිතර මේෂ ලග්න හිමි ඔබට අපි බලමු සැප්තැම්බර් මාසේ ලග්න පලාපල කොහොමද කියලා. අවුරුද්දත් හරි ඉක්මනට ගෙවිලා යනවා. මට හිතුණා අද වෙනද වගේ අර රාශි චක්‍රය ගැන ග්‍රහ මාරු ගැන ලොකුවට කතා කරන්නේ නැතුව ඔයාලට මේ මාසෙ ගැන සම්පූර්ණ විස්තරය ඔයාලට තේරෙන භාෂාවෙන්ම කතා කරන්න. එතකොට ඔයාලට උදව්වක් වෙයි සැප්තැම්බර් මාසේ ප්ලෑන් කරගන්න. සැප්තැම්බර් මාසේ ලබන්න කලින්ම ලග්න පලාපල ඔබට අරන් ඉන්න හිතුවේ ඔයාලට මාසේ ප්ලෑන් කරගන්න පහසුවක් වෙන්න. ග්‍රහයන්ගේ හැසිරීම ගැන බැලුවොත් මේ මාසේ ඔබේ ලග්නාධිපති අඟහරු එහෙම නැත්නම් කුජ ඔබට දෙන්නේ හොඳ ජවයක්. අර මං කිව්වේ මුලින්ම පරණ බැටරියක් අයින් කරලා අලුත් බැටරියක් දැම්මා වගේ තමයි හාරු උනන්දුවක් ජවයක් මාසේ පටන් ගැනීම දම ඔන්න ඔබට ඇති වෙනවා. හැබැයි මෙතනදී මේෂ ලග්න හිමියන්ට කියන්න තියෙන ලොකු එක පුංචි උපදෙසක් තියෙනවා. ඒක තමයි ඉවසීම. ඒ වචනේ ඉවසීම. මාසයේදී ඔබේ සාක්කුවේ තදින්ම ඔබාගෙන තියාගන්න ඕනි ඉවසීම. ඒක කොහෙවත් දාලා යන්න එපා. හැමදාම සාක්කුවේ තියාගන්න ඕනි. මම ඔබට එක පුංචි උදාහරණයක් කියන්නම්කෝ. හිතන්නකො ඔබ වැඩට යන වෙලාවේ පාරේ ට්‍රැෆික් එකක් තියෙනවා. ඉස්සරහින් යන වාහනේ පොඩ්ඩක් හිමින් යනවා. මේෂ ලග්න හිමියෙක් විදිහට ඔබ එකපාරටම යකා නැගලා හෝන් එකට නැගගෙන අර වාහනේ කපාගෙන ඉස්සරහට යන්න ඔබේ හිත ඔබට කියයි. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් හෝල්ඩ් කරන්න. මොකද මේ මාසේ ඔබේ කෝපය, ඒ ශනික කලබලය නිසා වොන්න ලොකු ජයග්‍රහණ පොඩ්ඩක් වාගේ මගේ ඇරිලා පාඩු වෙන්න ඉඩ තියෙනවා. අර පාරේදී ඉවසපු නැති එකෙන් පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා දවසම පාඩු වෙනවා වගේ. ඔෆිස් එකේදී හෝ ගෙදරදීත් ඔය ශනිකව මූණට පැනලා උත්තර දෙන්න ගියොත් වාසිය යන්නේ අනිත් පැත්තට. ඔයාට එන්නේ අවාසිය. ඒ නිසා මේ මාසේ හොඳම ආයුධය තමයි තප්පර 5ක් විතර උත්තර දෙන එක. ඔන්න මම ඔබට ඒක යෝජනා කරනවා. ඔබ ඉවසීම ප්‍රගුණ කරගන්න තප්පර 5ක් විතර උත්තර දෙන්න. අපි දැන් බලමු සල්ලි භාග පැත්ත කොහොමද කියලා. මොකද වැදගත් දේ කියන්නේ රැකියාව සහ සල්ලි කොහොමද කියලා බලමු. ඇත්තටම කිව්වොත් ආරක්ෂා කරන අයට මේ මාසය කියන්නේ පට්ටම කාලයක්. පසුගිය දවස්වල ඔෆිස් එකේ ඔබ පිටිපස්සෙන් කේලම් කියපු කකුලෙන් අදපු අය ඕනතරම් ඉන්න ඇති. අන්නේ හැමෝටම උත්තර ලැබෙන මාසයක් කිව්වොත් මෙන්න මේ මාසේ හරියටම හරි. ඔබ කරපු කැපවීම වල ප්‍රතිඵල ඉහළ නිලධාරීන්ගේ ඇස ගැටෙන්න පටන් ගන්නවා. ඔබ නොහිතපු විදිහට ඒගොල්ලෝ ඒවා දැනගන්නවා. සමහර විට ඔබ හිතපුවක් නැති වෙලාවක මෙන්න මෙයාට ප්‍රොමෝෂන් එකක් දෙමු කියලා තීරණය වෙන්නත් ලොකු ඉඩකඩක් මේ මාසේ උන්න තියෙනවා. හැබැයි සල්ලි පැත්තෙන් ගත්තොත් එක අතකින් සල්ලි යනකොට අනිත් පැත්තෙන් ඉතින් විහිදන් වෙන පොලිමක් ඔන්න ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හිතන්නකො එකපාරටම නොසිතපු විදිහට ගෙදර උපකරණයක් කැඩෙන්න පුළුවන්. නැත්නම් නෑදෑයගේ උත්සවයකට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේකින්ද සැප්තැම්බර් මාසේ මුලදිම ලැබෙන පඩියෙන් හෝ ආදායමෙන් කොටසක් වෙනම අරන් තියාගන්න ඔබට පුළුවන් වුණොත් ඔබට පුළුවන් මාසේ ජයග්‍රහණය කරගන්න ඔයා හිතනවට වඩා හොඳ විදියට. අර වැස්සකට ගොඩ වෙන්න කුඩයක් අරන් තියනවා වගේ. අමතර මුදලක් වෙනම තිබුණොත් ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්නේ මේ මාසය හරි ලස්සනට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඊළඟට අපි බලමු හැමෝම ආසාවෙන් ඉන්න මේ ආදරය, විවාහය, පෞල් ජීවිතයේ පැත්ත. ආදරය කියන්නේ හරි ලස්සන දෙයක්. හැබැයි මේ මාසේ මේෂ ලග්න හිමියන්ගේ ආදර කතාවල පොඩි පොඩි තරහයම් මූණු කළු කර ගැනීම පොඩක් ඔය මූණ එල්ල ගන්න සිද්ධ වෙන්න පොඩි ඉඩකඩක් ඔන නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙනවා. උදාහරණයක් විදිහට ඔබේ සහකාරය හෝ සහකාරිය ඔබ කෝල් එකක් ගත්ත වෙලාවේ ඔබ වැඩක ඉඳලා පොඩ්ඩක් සැරෙන් කතා කරා කියමු. අනේ පුංචි දේ දුරදිග ගිහිලා ලොකු වචන හොමාරුවක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඔයාට දැන් මාව ගණන් ගන්නේ නෑ. ඔයා දැන් ඉස්සර මට වගේ මට ආදරේ නෑ වගේ ඔන කතා අහන්න වෙලා ඔබත් අර ඉවසීම සාක්කුව දාගෙනම ඉවසීම පැත්තකින් තියෙන කෑ ගහන්න ගත්තොත් ඔන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ මාසේ මුලින්ම අපි කතා කරා වගේ ඉවසීම ආදරේදීත් හරි වැදගත්. මේ මාසේ මතක තියාගන්න ඕනි අනික් කෙනා කෑ ගහද්දි ඔබ නිශ්ශබ්ද වෙන්න ඕනි කියන එක. එයා නිශ්ශබ්ද වුණාට පස්සේ ඔයාට හෙමින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒක ඔබ මතක තියාගන්න ඕනේ දෙයක්. තනිකඩ වෙන්න අයට නම් ඔන්න මේෂ ලග්න හිමියෙක් නම් මෙතෙක් කාලයක් ඔයාගේ හිතේ හිර කරගෙන හිටපු අදහසක් එළියට දාන්න හොඳම කාලේ මෙන්න මේ කාලේ කියලා කියන්න පුළුවන්. ඔබට ගැළපෙන හිතට අල්ලන කෙනෙක් මේ මාසේ මැද හරියේදී ඔයාට නොහිතපු විදිහට හම්බෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයා නොහිතපු විදිහට නොහිතපු තැනකදී ඔයාට මුණ ගැහෙන්න බොහෝ ලොකු ඉඩකඩක් ඔන්න මේ මාසේ තියෙනවා. තනිකඩ අයට නම් ඔන්න ආදරේ පැත්තෙන් හරි සුබදායක ආරංචියක් ඒක. විවාහකය
දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙන මාසයක්. ඔයාට වෙනදට වඩා ඒගොල්ලෝ වෙනුවෙන් කාලය වැය කරන්න සිද්ධ වෙනවා. දරුවෙකුගේ ඉගෙනීමේ වැඩකට හෝ සෞඛ්‍යයට පොඩ්ඩක් මුදල් සහ කාලය කැප කරන්න වෙයි. මුදල් පැත්තෙන් පොඩි වෙන ඔයා හිතනට වඩා ලොකු ගාණක් වියදම් කරන්න සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිකන් බාරයක් කරදරයක් විදිහට නැතුව ටිකක් සතුටෙන් කරන්න. මොකද ඔබ හිතනවට වඩා ඔබ මේ වියදම් කරන වියදම ඇතුලේ ඔබ හිතනට වඩා හොඳ දේවල් සිද්ධ වෙයි. මාසේ අන්තිම වෙද්දී ගෙදර ලොකු සතුටක් එකමුතුකමක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඔබ හිතුවට වඩා වෙනස් විදියක හරි සතුටු හිතෙන විදිහට ඔබට මේ මාසේ පවුලත් එක්ක ඉවර කරන්න අවසන් කරන්න ඔන්න යම් කාරණයක් සිද්ධ වෙන්න අනිවාර්යෙන් ඉඩකඩ තියෙනවා. අපි දැන් බලමු ඉගෙන ගන්න පොඩි අයට සහ ඔබේ සෞඛ්‍ය ගැන ටිකක් අපි කතා කරමු. ඉගෙන ගන්න අයට නම් සැප්තැම්බර් මාසය කියලා කියන්නේ රත්තරන් මාසයක්. බුද්ධිය මෙහෙවන ග්‍රහයන් ඉතාම යහපත් තැනක පිහිටලා ඉන්න හින්දා ඔන්න පාඩම් කරන දේවල් හිතට ඉක්මනින් ධාරණය වෙනවා. අර එකම පාඩම් පැය ගාණක් කියව හිටපු කාලේ ඉවර වෙනවා ඔන්න. දැන් පැයක් පාඩම් කරත් ඒක ලස්සනට හිතේ මතක හිටින ගතිය ඔබේ මතක ශක්තිය වැඩි කරන මාසයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. විභාගවලට ඊට පස්සේ ඉන්ටර්වියු වලට මුහුණ දෙන්න ඉන අයට ඔන්න ස්ථීර ජයග්‍රහණ ලැබෙන්න 100% සම්භාවිතාවයක් තියෙනවා. ඔබ නොහිතන විදිහට ඉන්ටර්වියු බෝඩ් එක වලට කැමති වෙන්න පුළුවන්. එක්සෑම් එකෙත් ඔබ නොහිතන විදිහ ඔබ නොහිතන මට්ටමෙන් ඔබට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වෙන කාලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා. ඒක තමයි සෞඛ්‍ය පැත්ත. මේෂ ලග්න හිමියන්ට අධික මහන්සියක් මේ මාසේ ඇති වෙන්න පුළුවන්. අධික මහන්සිය හින්දාම එන හිසේ කැක්කුම ඇස්වල මහන්සිය කොහොමත් ඒකත් එක්කම මොනවාට නිරන්තරයෙන්ම ඇති වෙන්න පුළුවන් දේවල් දෙකක්. ඒ වගේම හෘදය පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර් එක වගේ දේවල් පොඩ්ඩක් මතුවෙන්න පුළුවන්. මේ ඔක්කොම වගේ ටයර්ඩ් එක නිසා එන දේවල්. මුළු දවසම කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳගෙන වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් අහුවේ මහන්සි වෙන කෙනෙක් නම් ඔබ පැයෙන් පැයට විනාඩි 2ක් ඇස් පියාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අමතක කරන්න එපා. හොඳට වතුර බොන්න. රැට නිදි මරන්න නම් යන්න එපා. මේෂ ලග්න හිමියෝ ගත්තට පස්සේ මේ මාසය ඔබට හරි කාර්යබහුල මාසයක් වෙනවා. ඔබ හිතනට වඩා කාර්යබහුල වෙනවා. ඒක නිසා ඔබේ ශරීරය ලෙඩ වුණොත් අපි මේ කරන්න යන කිසිම දෙයක් හරියන්නේ නැහැ. මොකද වැදගත්ම දේ කායික නිරෝගීතාවය, ඔබේ සුවතාවය. ඒක නිසා ඔබේ ශරීරය නිරෝගීව තියාගන්න ලොකු අවධානයක් යොමු කරන්න. අපි මේ ගහන කිසිම ප්ලෑන් එකක් හරියට කරගන්න වෙන්නේ නැහැ ඔබේ ශරීරය ලෙඩ වුණොත් එහෙම. ඒක නිසා හොඳට මතක තියාගන්න මාසෙ පුරාම මම හැම වෙලේම නිරෝගීව ඉන්න ඕනි කියන දේ ඔන්න ඔබේ ඔළුවේ තියාගන්න. මේ මාසේ තියෙන පුංචි පුංචි බාධා මගහැරගෙන සුබ ඵල වැඩි කරගන්නේ කොහොමද කියලාත් ඔන්න ඔබට අවසාන වශයෙන් දැනගන්න කැමැත්තෙන් ඇති. ඒකට ලොකු ලොකු දේවල් නම් කරන්න ඕනේ නැහැ. මොකද ඔබට පුළුවන් නම් අඟහරුවාදා දවසක බෝධි පූජාවකට සහභාගී වෙලා ඉත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. කතරගම දෙවියන්ට පොඩ්ඩක් පින් අනුමෝදනා කරන්න. ඒ වගේම උදේට ගෙදරින් එළියට බහින්න කලින් නැගෙනහිර දිශාව බලලා රතු හෝ කහපාට ඇඳුමක් හෝ ලේන්සුවක් වගේ ළඟින් තියාගන්න මේ මාසය පුරා. ඒක ඔබට ලොකු පොසිටිව් එනර්ජි එකක් ඔබ නොහිතන විදිහට අරන් රතු පාට ලේන්සුවක් කහපාට ලේන්සුවක් නිතරම වගේ සාක්කුවේ දාලා තියාගන්න පුළුවන් නම් මේ මාසය තුළ ඔබ නොහිතන විදිහ පොඩි ඔයා හිතනට වඩා ජව සම්පන්න බවක් ඔයාට එකතු කරලා දෙයි. අමතක කරන්න එපා ඔබේ සුබ අංක වෙන්නේ අංක 1 සහ අංක 9. ඕනම වැදගත් වැඩක් පටන් ගන්න මේ සංඛ්‍යා ගැන පොඩ්ඩක් ඔබ හිතන්න. ඒකෙන් ඔබට වාසියක් තමයි වෙන්නේ. අවාසියක් නම් වෙන්නේ නැහැ. ඉතින් ආදරණීය මේෂ ලග්න හිමියනි සැප්තැම්බර් මාසය කියන්නේ ඔන්න ඔබට අභියෝග එන හැබැයි හැම අභියෝගයක්ම ජයග්‍රහණයක් බවට පත් කරගන්න පුළුවන් සුපිරි මාසයක්. කෝපය පාලනය කරගන්න ඉවසීම හැම වෙලේම හරි වැදගත්. ඉවසීමෙන් වැඩ කරන්න. එතකොට මේ මාසේ අවසානයේදී ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න පුළුවන් හිතෙන තැනකට මේ මාසේ ඔබට ඔබව අරන් එන්න පුළුවන් වෙනවා. මේෂ ලග්න හිමි ඔබට මේ එළඹෙන මාසය හොඳ විදිහට ප්ලෑන් කරගෙන ප්ලෑන් කරපු විදිහටම මාසේ අවසානයේ ඒ ප්ලෑන් එක ඇචීව් කරන්න පුළුවන් වෙන්න කියලා ඔන්න ඔබට මම හදවතින්ම සුවපැතුම් එකතු කරනවා. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබට මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිට like එකක් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ඔබට ඕන ආදරෙන් ආරාධනා කරනවා.